අයිබෝන් හිතවතුනි ඔබ මේ එක් වී සිටින්නේ දඬුවැට YouTube channel සහ සුදත් අබේවර්ධන Facebook පිටුව හරහා අපි දැන් දීර්ඝ කාලීනව සති වැඩසටහන් 6ක් 7ක් ඔස්සේ ඔබ සමග සම්බන්ධ වුණා. බොහෝ වෙලාවට පැයකට ආසන්න කාලයක් දැන් ඔබත් සමග අපි වරින් වර සම්බන්ධ වෙලා කතා කරලා තියෙනවා. මේ විශ්ලේෂණය කියන්නේ සැලසුම් කරණය සහ ව්‍යාපෘති විශ්ලේෂණය කියන්නේ එහි තවත් අධීරයකට තමයි අපි මේ ඔබ සමග සම්බන්ධ වෙලා ඉන්නේ. පසුගිය අවස්ථාවේදී අපි කතා කරා ව්‍යාපෘතියක මූල්‍ය විශ්ලේෂණ ගැන. මූල්‍ය විශ්ලේෂණයේ අවස්ථා දෙකක් ගැන, ස්ථතික විශ්ලේෂණය සහ ගතික විශ්ලේෂණය කියලා. ස්ථතික විශ්ලේෂණයේ නැවත කොටස් දෙකකට අපි වෙන් කරලා කතා කරා ආපසු ගෙවීම් කාලය සහ සාමාන්‍ය ඵලදායිතා අනුපාතය කියන එක. ඒ අනුව අපි දැන් ආපසු ගෙවීම් කාලය කියන මාතෘකාව යටතේ ඔබට උදාහරණයක් මගින් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීමට අපි දැන් මේ උත්සාහයක යෙදෙනවා. අපි දැන් බලමු මේ උදාහරණය පිළිබඳව. අපෘතියක සාමාන්‍ය ඉපයීම, ව්‍යාපෘතියක වාර්ෂික ඉපයීම, වාර්ෂිකව ව්‍යාපෘතියකින් ලැබෙන ප්‍රොෆිට් එක නැත්නම් ඉපයීම සෑම වර්ෂයකම එක සමානව ගත වෙනවා කියලා හිතුවොත් එහෙම. ඒ කියන්නේ අපි හිතමු 2022 දී ව්‍යාපෘතියක් ආරම්භ කරා. ඒ ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරා රුපියල් ලක්ෂ 6ක මුදලක් කියලා. එතකොට ඔන්න අපි ඊට පස්සේ ඒ ආරම්භක වර්ෂයේදී ව්‍යාපෘතියේ ඉපයීමක් එන්නේ නැහැ. අපි තුමු 2023 වර්ෂයේදී රුපියල් ලක්ෂයක ඉපයීමක් ලැබෙනවා. ඊළඟට ඒ ආකාරයට අපි වර්ෂ 90 ගණන් කරගෙන යනකොට අපිට 2022 23 24 25 26 වගේ වර්ෂ 6ක් තුලම ලක්ෂයේ බැගින් ලැබුණොත් එහෙම මේ ව්‍යාපෘතිය සඳහා ගතවන කාලය අපිට ගණනය කිරීම සඳහා හැකියාව තියෙනවා. හැබැයි ඉතින් එතකොට මේ ව්‍යාපෘතියේ වාර්ෂිකව ඉපයීම එක සමානයි කියන එක මත තමයි මේ ගණනය කිරීම කරන්නේ. එතකොට ආයෝජනය කරන ලද මුදල වාර්ෂික ඉපයීමෙන් බෙදුවාම ඔබට ලබාගත හැකි වෙනවා ආපසු ගෙවීමේ කාලය නැත්නම් payback period එක PBP ඔබට ලබා ගැනීමට හැකි වෙනවා. මේ ආපසු ගෙවීමේ කාලය ආයෝජන මුදල බෙදුවාම වාර්ෂික ඉපයීමෙන්. ආයෝජන මුදල වාර්ෂික ඉපයීමෙන් බෙදුවාම ඔබට PBP ලබා ගන්න පුළුවන් ආපසු ගෙවීම කාලය. හැබැයි මේ සඳහා වාර්ෂික ඉපයීම එක සමානව ක්‍රියාත්මක වෙලා තියෙන්න ඕනේ. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ අපි සියලු දෙනාම. වාර්ෂික ඉපයීම එක සමාන නම් අපිට පුළුවන් ආපසු ගෙවීම් කාලය ගණනය කර ගැනීම සඳහා ව්‍යාපෘතියකදී ආයෝජනය කරන මුදල වාර්ෂික ඉපයීමෙන් බෙදුවාන් පස්සේ අපිට ඒ අගේ ගණනය කිරීමට හැකියාව තියෙනවා. අපි ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කරන මුදල රුපියල් කියලා රුපියල් කෝටියක් කියලා අපි හිතමු. රුපියල් කෝටියක් වියදම් කරනවා. එතකොට වාර්ෂිකව අපිට රුපියල් ලක්ෂ 3ක මුදලක් අපිට එනවා කියලා හිතන්නකෝ. මේ වාර්ෂිකව ඉපයීම රුපියල් ලක්ෂ 3ක් කියලා. ඔන්න දැන් ආයෝජන මුදල කෝටියයි, වාර්ෂික ඉපයීම ලක්ෂ 3යි. දැන් අපි ඔන්න ආපසු ගෙවීම් කාලය සාමාන්‍ය විදියට අපි ගණනය කරොත් අපිට ලැබෙනවා අගයක් අවුරුදු 3කුත් මාස 3ක් වශයෙන්. හරිද? අවුරුදු 3කුත් මාස 3කදී තමයි මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කළ මුදල ආපසු ලැබෙන්නේ කියන එක අපිට ගණනය කිරීමට හැකියාව තියෙනවා. ඒක ඉතින් සාමාන්‍ය ක්‍රමය. ඒ සාමාන්‍ය ක්‍රමයට තමයි ඒ ආකාරයට අපිට කියන්න පුළුවන් වෙන්නේ. එහිදී ඉතින් අපිට බැලුවාම හැබැයි එක සමානවම ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති තියෙනවද? එක සමානව ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. වර්ෂයෙන් වර්ෂයට එක එක අවස්ථා, අමුද්‍රව්‍ය, ඊළඟට වෙනත් ආකාරයේ බලපෑම්, ඒ වගේ නොඑක් දේවල් නිසා ව්‍යාපෘති මගින් ලැබෙන ප්‍රතිලාභ වර්ෂයෙන් වර්ෂයට එක සමාන වෙන්නේ නැහැ, වෙනස් වෙන්න පුළුවන්.
එතකොට මෙම ගණනය කිරීමකින් ලැබෙන මේ අංකය නැත්නම් මේ ප්‍රතිඵලය එතරම්ම හිතකරදායකද කියන එක ගැනත් අපි පොඩ්ඩක් අපිට සලකන්නට වෙනවා. අපි සලකලා බැලුවොත් එහෙම මේ ආකාරයට ව්‍යාපෘතික ඉපයීම වර්ෂයෙන් වර්ෂයට වෙනස් වෙන ව්‍යාපෘති තියෙනවා. ඒවා තමයි බොහෝ වෙලාවට තියෙන්නේ. එතකොට වර්ෂයෙන් වර්ෂයට වෙනස් වෙන ඉපයීම් ප්‍රමාණය වෙනස් වෙන නැත්නම් නිෂ්පාදන ධාරිතාව වෙනස් වෙන ව්‍යාපෘතියක් බැලුවොත් එහෙම ඒ ව්‍යාපෘතියකදී අපිට ගණනය කිරීම සඳහා හැකියාව ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ සඳහාත් ගණිත ක්‍රමයක් අපි භාවිතා කරන්නට අපිට පුළුවන්. අපි හිතමු නිෂ්පාදන වර්ෂ 5කින් නිමවන ව්‍යාපෘතියක් ගත්තොත් අපි එම ව්‍යාපෘතියේ නිෂ්පාදන ධාරිතාව පළවන වර්ෂයේ 50%ක්, දෙවෙනි වර්ෂයේ 75%ක්, තුන්වෙනි වර්ෂයේ 80%ක්, 4 සහ 5 කියන වර්ෂවල 100% බැගින් ලැබෙනවා කියලා අපි සැලකුවොත් එහෙම ඊළඟට විකුණුම් ආදායම රුපියල් දසලක්ෂ වලින් අපිට සැලකුවොත් පළවෙනි වර්ෂයේ 4ක්, දෙවෙනි වර්ෂයේ 4.9ක්, තුන්වෙනි වර්ෂයේ 6.2ක්, හතරවෙනි වර්ෂයේ 8ක්, පස්වෙනි වර්ෂයේ 8ක් වශයෙන් අපි සලකනවා. ඊළඟට ස්ථාවර වියදමත් රුපියල් දසලක්ෂ වලින් සැලකුවොත් අපිට කියන්න පුළුවන් වෙනවා පළවෙනි වර්ෂයේ ලක්ෂ 2ක්, කියන්නේ දසලක්ෂ 2ක්, දෙවෙනි වර්ෂයේ ඒ ආකාරයටම වර්ෂර 5යිදීම අපි ස්ථාවර වියදම ඒ ආකාරයට සලකනවා. ඊළඟට විචල්්‍ය වියදම් විවිධාකාරයේ වියදම් තියෙනවනේ. විචල්්‍ය වියදම් සැලකුවොත් ඒවත් වර්ෂයෙන් වර්ෂයට වෙනස්ව යනවා කියලා අපිට සලකන්න පුළුවන්. ඊළඟට සේවීම් ව්‍යාපෘතියක් කරගෙන යනකොට සේවීම් ඇති වෙනවා. ඒ සේවීමුත් අපි එකම අගයක් ගන්නවා රුපියල් දසලක්ෂ 0.75ක් වශයෙන්. ඔන්න එතකොට අපිට මුළු පිරිවැය ගණනය කරගන්න පුළුවන්. එතකොට ස්ථාවර පිරිවැය, විචල්්‍ය වියදම් නැත්නම් විචල්්‍ය පිරිවැය සහ සේවීම් එකතු කරාම අපිට එනවා ව්‍යාපෘතිය සඳහා ගිය මුළු පිරිවැය. අපි ව්‍යාපෘතිය සඳහා ගිය මුළු පිරිවැය ගණනය කරගන්නවා. එතකොට අපිට ව්‍යාපෘතියේ ලාභය අපිට ගණනය කරගන්නට පුළුවන් වෙනවා. එහෙනම් අපිට කියන්න වෙනවා විකුණුම් ආදායමෙන් මුළු පිරිවැය අඩු කරාම අපිට එනවා ලාභය. සාමාන්‍ය ලාභය අපිට ගන්න පුළුවන් වෙනවා විකුණුම් ආදායමෙන් මුළු පිරිවැය අඩු කරාම. අපි විකුණුම් ආදායම මුළු පිරිවැය අඩු කරලා ලාභය ගණන කරනවා. ඊට සුද්ධ ලාභයට අපි එනවා. සුද්ධ ලාභයේදී ලාභයට අපි සේවීමුත් එකතු කරලා සුද්ධ ලාභය අපි ගණනය කර ගන්නවා. ඔන්න මේ ආකාරයට අපි ගණනය කරගත්තාන් පස්සේ අපිට එනවා වාර්ෂික සුද්ධ ලාභය එනවා. අපි වාර්ෂික සුද්ධ ලාභය ක්‍රමයෙන් අවුරුදු 5ටම ගෙන ගිහිල්ලා අපි සමුච්චිත සුද්ධ ලාභය හදාගෙන යනවා. පළවෙනි අවුරුද්දේ 0.5යි, දෙවෙනි අවුරුද්දේ 1.3යි 7යි ඔය ආකාරයට යන එක සමුච්චිත සුද්ධ ලාභය හදාගෙන ගියාම අපිට පස්වෙනි අවුරුද්ද වෙනකොට 8.87ක් තමයි අපිට එන්නේ ලාභාංශයේ සමුච්චිත සුද්ධ ලාභාංශයේ වශයෙන්. එතකොට අපි මේ ව්‍යාපෘතිය සඳහා වියදම් කර මුදලත් එක්ක අපි සැලකුවාන් පස්සේ ඒ කියන්නේ ආයෝජන මුදලත් එක්ක සැලකුවාන් පස්සේ අපි 10ක් තමයි ආයෝජන මුදල. එතකොට 8.87ක් තමයි අපිට ලැබිලා තියෙන්නේ සමුච්චිත සුද්ධ ලාභය. එහෙනම් අපිට තව හිගයක් තියෙනවා 1.13ක මේ වාර්ෂික තව 1.13ක් අපිට අය වෙන්න ඕනේ. අපි වියදම් කරපු මුදල නැත්තම් අපි යෙදූ පිරිවැය සම්පූර්ණ කර ගැනීම සඳහා කියන එක එනවා. එහෙනම් අපිට දැන් පුළුවන් වෙනවා මේ ආකාරයට අපිට එය ගණනය කිරීම සඳහා. එතකොට අවසාන වර්ෂ දෙකේදී අපි 4 සහ 5 වෙනි වර්ෂ දෙකේදී අපිට සමාන පිරිවැයන් තමයි සමාන ලාභාංශ තමයි වාර්ෂික සුද්ධ ලාභ තමයි අපිට ලැබිලා තියෙන්නේ. එතකොට ඒ ලාභාංශ මත වසර මාස 12ක කාලයකට තමයි අපිට ලැබිලා තියෙන්නේ 2.5ක දසලක්ෂ 2.5ක වාර්ෂික සුද්ධ ලාභයක් ලැබිලා තියෙන්නේ. එතකොට මාස 12කට
තමයි මේ අගේ අපිට ලැබෙන්නේ. ඉතින් අපි මෙහිදී කරන්නේ දසලක්ෂ 2.5ක් ලබා ගැනීමට ගත වූ කාලය මාස 12ක් නම් දසලක්ෂ 1.13ක් ලබා ගැනීමට ගතවන කාලය ගණනය කරනවා. එහෙම ගණනය කරාන් පස්සේ අපිට එනවා ඒ සඳහා 5.4.2.4ක් කියලා පිළිතුරු අපිට එනවා. ඉතින් මේ ආකාරයට අපිට ඒ ගණනය කරගන්න පුළුවන්. හොඳයි හිතවතුනි, අපි මේ එක උදාහරණයක් ගෙනාවේ. තවත් ප්‍රායෝගික උදාහරණ කීපයකින් අපි PBP අගය එහෙම නැතිනම් අපේ ආපසු ගෙවීම් කාලය payback period එක අපි ගණනය කරමු. ඊළඟට ARR අගය average rate of return එහෙම නැත්නම් සාමාන්‍ය ඵලදා අනුපාතයත් අපි ගණනය කරමු ඊළඟ අවස්ථාවේදී.